අද අපි ගෙනල්ලා තියෙන වීඩියෝ එක විවාහ වී සිටින ගැහැණු සහ පිරිමි දෙපාර්ශ්වයටම ඉතාම වැදගත්. විවාහ වී සිටින ඔබ දෙපළ කොච්චර try කරත් ළමයි හම්බෙන්නේ නැද්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. ඉතින් බොහෝ දෙනා විවාහ වෙලා දරු සුරතල් බලන්න ආසාවෙන් හිටියට අවුරුදු ගාණක් යනකම් දරුවෙකු ලබා නොගැනීම නිසා ඒ කියන්නේ ගැබ් ගැනීමක් සිදු නොවීම නිසා දුකටපත් වෙලා ඉන්නවා. එසේ සිදු වූ අවස්ථා අපි අනන්තවත් දැකලා තිනවා අහලා තිනවා. ඉතින් අද කතාව පටන් ගන්න කලින් ඔයාලා මේ ටික දැනගෙන ඉන්න ඕනේ. පිරිමි කෙනෙකුගේ ශුක්‍රාණුක ආයු කාලය දවස් 5යි. ඒ කියන්නේ පිරිමි කෙනෙකුගේ ශුක්‍රාණුවක් යෝනි මාර්ගය හරහා කාන්තාවගේ ගර්භාෂයට ඇතුල් වෙලා දවස් 5ක කාලයක් සජීවීව තියෙන්න පුළුවන්. නමුත් කාන්තාවගේ ඩිම්බකෝෂයෙන් ඩිම්බයක්, ඒ කියන්නේ බිත්තරයක් මෝචනය වුණාට පස්සේ ඒක හිමීට ගර්භාෂයේ දෙසට එනවා. නමුත් ඒ බිත්තරයට ආයු කාලය තියෙන්නේ පැය 24යි. ශුක්‍රාණුවකට වගේ දවස් 5ක් නැහැ. ඉතින් ඒකේ තේරුම මොකද්ද? බිත්තරයක් නිකුත් වෙලා පැය 24ක් ඇතුළත ඒ බිත්තරය පිරිමියාගෙන් ලැබුණු ශුක්‍රාණුව සමග සංසේචනය වෙලා නව ජීවයක් හැදෙන්න ඕනේ. ඒ කියන්නේ ගැබ් ගන්න ඕනේ. මූලික අදියර ඒක. නමුත් එහෙම බැරි වෙලා හරි පැය 24ක් ඇතුළත ඩිම්බයේ ශුක්‍රාණුව සමග එක්ුණේ නැත්තම්, සංසේචනය වුණේ නැත්තම් ආයි chance එකක් තියෙන කවද්ද? ආයි chance එකක් තියෙන්නේ කාන්තාවගේ මෙන්සස් කාලය වගේ දවස් 28කින්. උද ආයේ සම්පූර්ණ සයිකල් එකක් යන්න ඕනේ. ආයි chance එකක් තියෙන ඒතර මාසෙකින්. දැන් ඔයාලට තේරෙනවනේ මොකද්ද වෙන්න ඕනේ කියලා. ශුක්‍රාණු දවස් 5ක් තියෙනවා. ඩිම්බෙට තියෙන්නේ, ඒ කියන්නේ බිත්තරයට තියෙන දවසයි. ඒ කියන්නේ ශුක්‍රාණුව කලින්ම ඇවිල්ලා ඉන්න ඕනේ බිත්තරේ නැහම් බලාගෙන. ඒක නිසා බිත්තරය ඩිම්බකෝෂයෙන් නිකුත් වෙන්න දවස් 3කට කලින් විතර අනිවාර්යයෙන්ම පිරිමියාගේ ශුක්‍රාණු කාන්තාවගේ ගර්භාෂය තුල තැම්පත් වෙලා තියෙන්න ඕනේ. එතකොට ආපු ගාම සංසේචනය වෙන්න පුළුවන් පැය 24ක් යන්නත් කලින්. දැන් ඔයාලට ප්‍රශ්නයක් ආවේ නැද්ද? ඇයි මේ ශුක්‍රාණුවක් දවස් 5ක් සජීවීව තියෙනවා, නමුත් බිත්තරයකට හැකියාව තියෙන්නේ දවසයි සජීවීව ඉන්න? මොකද්ද හේතුව? එහෙම තමයි ජෛව ලෝකයේ හැදලා තියෙන්නේ. ශුක්‍රාණුවකින් ඩිම්බයක් සංසේචනය කිරීමේ හැකියාව වැඩි කරන්න. ශුක්‍ර තරලයේ තියෙනවා සීනි ද්‍රාවණයක් තියෙනවා. ශුක්‍රාණු සහිත ශුක්‍ර තරලය කාන්තාවගේ ගර්භාෂයට ඇතුල් වුණාට පස්සේ එම ශුක්‍රාණු තියෙන්නේ අර ශුක්‍ර තරලය එක්කමයි. ඒතකොට ඒකේ තියෙන සීනි පාවිච්චි කරලා ශුක්‍රාණුට පුළුවන් දවස් 5ක් සජීවීව ඉන්න. නමුත් ඩිම්බකෝෂයෙන් ඩිම්බය නිකුත් වෙනකොට තනි සෛලයක් තමයි නිකුත් වෙන්නේ. ඒකත් එක්ක තරලයක් නිකුත් වෙන්නේ නැහැ. සීනි ද්‍රාවණයක් නිකුත් වෙන්නේ නැහැ. ඒක හින්දා ඒකට ඉන්න පුළුවන් දවසයි. එහෙම ප්‍රශ්නයක් නෑ. මොකද ශුක්‍ර තරලය, ශුක්‍රාණු සහිත ශුක්‍ර තරලය ඒ වෙනකොටත් ඇවිල්ලා හිටියොත් එහෙම ගර්භාෂයේ, ඒතකොට ප්‍රශ්නයක් නෑ. පැය 24ක් ඇතුළත ඩිම්බය එනවා ගර්භාෂයේ කුහරයට. එතෙන්දි සංසේචනය වෙන්න පුළුවන්. දැන් ඉතින් ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්නය මොකද්ද? ඒක තමයි මේ කාන්තාවගේ ඩිම්බ මෝචනය වෙන දවස හොයාගන්න එක. ඒක කරන්නේ මෙහෙමයි. මුලින්ම ඔබේ බිරිඳගේ මාසිකව මෙන්සස් හැදෙන්නේ දවස් කීයකට සැරයක්ද කියලා බලා ගන්න ඕනේ. මේකට හොඳම දේ තමයි කාන්තාව තමන්ගේ ඔසප් ආරම්භ වන දිනය නොකඩවා තමන්ගේ කාමරයේ තියෙන කැලෙන්ඩර් එක ලකුණු කරන්න ඕනේ. එතකොට අදහසක් එනවා දවස් කීයෙන් කීයටද මෙන්සස් හැදෙන්න පටන් ගන්න කියලා. ඒ කියන්නේ මේ සුද යන්න පටන් ගන්න මුල්ම දවස කවද්ද කියලා අදහසක් එනවා. එතකොට සාමාන්‍ය දවස් කීයකට වතාවක්ද මේ සුද යන්න කියලා අදහසක් එනවා. දැන් තියෙන්නේ ගණිතමය වැඩක්. දැන් ඔයා දන්නවනේ දවස් කීයකට සැරයක්ද මෙන්සස් හැදෙන්න කියලා. අන්නේ දවස් ගානෙන් දවස් 14ක් අඩු කරන්න. අන්න එතකොට එනවා ඔයාට මෙන්සස් හැදෙන්න ආරම්භ වූ පළවෙනි දවස් ඉඳන් දවස් කීයෙන්ද ඔයාගේ ඩිම්බය මෝචනය වෙන්නේ කියලා.
කියන්නේ බිත්තරයක් ඩිම්බ කෝෂයෙන් එළියට එන්නේ කවද්ද කියලා අදහසක් එනවා. උදාහරණයක් විදිහට ඔයාගේ බිරිඳගේ මෙන්සස් හැදෙන්නේ දවස් 28කට සැරයක් නම් දවස් 14ක් අඩු කරාම ලේ යන්න පටන් ගන්න දවස් නම් දවස් 14න් තමයි බිත්තරයක් මෝචනය වෙන්නේ. තව උදාහරණයක් ගත්තොත් ඔබේ බිරිඳට මෙන්සස් හැදෙන්නේ දවස් 35කට සැරයක් නම් ඒකින් දවස් 14ක් අඩු කරාම මෙන්සස් හැදෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා දවස් 21කින් තමයි බිත්තරයක් නිදහස් වෙන්නේ. ඒ කියන්නේ එදා තමයි ඩිම්බ මෝචනය වෙන දවස. මෙහිදී වැදගත්ම දේ තමයි මේ දවස් ගණන් කිරීම ආරම්භ කරන්න ඕනේ මෙන්සස් හැදෙන ඒ කියන්නේ සුදයන පළමු දවසේ ඉඳලා තමයි ගණන් කරන්න පටන් ගන්න ඕනේ. ඒක අමතක කරන්න එපා. ඉතින් ඔයා දැනගත්තාම මේ බිත්තර මෝචනය වෙන දවස කවද්ද කියලා දැන් තියෙන්නේ ඔයාට එක වැඩයි කරන්න. අන්න ඒ බිත්තර නිදහස් වෙන දවසට දවස් 3කට කලින් ඉඳලා එම විවාහ වූ යුවළ දවස් 5ක්වත් දිනපතා ලිංගිකව එකතු වෙන්න ඕනේ. මගින් ගැප් ගැනීමේ හැකියාව ඉතාම වැඩි කරනවා. ක්ලිනික් එකට එන ගොඩක් කාන්තාවන් මතකයෙන් තමයි ගොඩක් වෙලාවට මේ මෙන්සස් හැදුන දවස කියන්නේ. සමහර අයට හරියටම සුදයාම ආරම්භ වූ දවස මතක නැහැ. නමුත් ඔබ එම සුදයන දිනය කැලෙන්ඩර් එකක මාක් කරනවා නම් හරියටම අවබෝධයක් ගන්න පුළුවන් Tamanගේ මෙන්සස් සුදයාමේ චක්‍රය කොහොමද කියලා. ඒකේ රටාව ගැන අවබෝධයක් ගන්න පුළුවන් ඔබටම. ඒ වගේම කවදාද එහෙම ලිංගිකව එකතු වෙන්න ඕන කියලා අදහසක් ගන්න පුළුවන්. තව දෙයක් තමයි ඔබ මෙම ආකාරයටත් එකතු වීම සිදු කළත් ඔබට ගැප් ගැනීමක් සිදුවන්නේ නැත්නම් අපි ඒ වෙලාවට තමයි වෙනත් කරුණු අපි හොයලා බලන්නේ. නමුත් වෙනත් කරුණු ගැන හිතන්න කලින් මුලින්ම ඔබ හිතන්න ඕනේ ඔබ ගානට අදාළ දිනවලදී එකතු වීමක් සිදු වුණාද කියලා තමයි හිතන්න ඕනේ මුලින්ම. ඔයාලා අහල් තියනවා නේද මදසරු භාවය ගැන? අපි කියනවා සබ්ෆර්ටිලිටි. යුවලක් නිසියාකාරව උපත් පාලන ක්‍රම භාවිතා නොකර හරි දිනවලදී එකතු වෙලත් ඒ ආකාරයට අවුරුද්දක් ගියත් ගැප් ගැනීමක් සිදු නොවෙනවා නම් අපි එතකොට තමයි සැක කරන්නේ මදසරු භාවය තියනවද කියලා. නමුත් ඔබ එහෙම හිතන්න කලින් අනිවාර්යයෙන්ම අවුරුද්දක්වත් අර මන් කියූ දවස්වල එකතු වීම සිදු කළ යුතුයි. එහෙම ඉඳලා හරි ගියේ නැත්තම් තමයි අපි අනිත් හේතු හිතන්න පටන් ගන්න. ඒක නිසා මම මේ වීඩියෝ එකක් ගේන්න හේතුව ඕගොල්ලෝ මදසරු භාවය ගැන හිතන්න කලින් මුලින්ම ගැප් ගැනීමේ හැකියාව වැඩි කරන මෙම දවස් ගැන අවබෝධයක් අරගෙන ඒ දවස්වලදී ලිංගිකව එකතු වීම වැදගත් වෙනවා. අවසාන වශයෙන් කියන්න ඕනේ මම රෝහල් වල වැඩ කරද්දී දැකපු එක ප්‍රශ්නයක් තමයි මේ සැමියා සහ බිරිඳ දෙන්නම කාර්යබහුලයි. ඒ වෘත්තියේ කාර්යබහුල වෙලා ඉන්නේ. එතකොට ඒ දෙන්නට අදාළ දිනවලදී ලිංගිකව එකතු වීමක් සිදු කිරීමට අපහසුතාවක් තියෙනවා. දරුවෝ නොලැබෙන්න එක හේතුවක් තමයි ඒක. ඒ කියන්නේ බිත්තරය මෝචනය වෙන්න දවස් 3-4 කලින් ඉඳලා ඩිම්බ මෝචනය වෙලා දවස් 2-3ක් පස්සට යන කාලයේ කියන සතියේ කාලය තුල ඔබ එකතු වෙන්නේ නැත්නම් වැඩි වාර ගණනක් අනිත් කවද එකතු වුණත් දරුවෙක් හම්බෙන්න හැකියාව ඉතාම අවම කරනවා. මේ සතිය තුලදී තමයි එකතු වෙන්න ඕනේ වැඩි වාර ගණනක්. මේ සතිය මිස් වුණොත් ආයේ ඊළඟ මාසෙ තමයි. ඒ නිසා මේ ගැන අවධානයට ගන්න. ඉතින් මං හිතනවා දැන් ඔබට මේ දින පිළිබඳව පූර්ණ අවබෝධයක් ලැබුණා කියලා. ඒ සමග මේ වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. අපි තවත් මේ වගේ වැදගත් වීඩියෝස් ගොඩක් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ channel එක subscribe කරන්න. ඔයාලගේ අදහස් තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ සමග හමු වෙනතුරු සියලු දෙනාටම සුබ දවසක්.